දැන් ඔයා පළවෙනි තප්පර 10 ඇතුළතදිම මේ වීඩියෝ එක ස්කිප් කරන්න හදන කෙනෙක් නම් හෝ පොඩ්ඩක් ඉන්න. මොකද මේ වීඩියෝ එකෙන් ඇත්තටම ඔයාගේ ලයිෆ් එකට හොඳ දෙයක් ගන්න පුළුවන් වෙයි. මුලින්ම පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එක අහලා ඉන්න. ඊට පස්සේ ඔයාට මේක සෙට් නෑ වගේ නම් ඔයාට පුළුවන් මේක ස්කිප් කරන්න. අද අපි කතා කරන්නේ වොරි වෙන එක ගැන. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ඔළුවේ මොකක් හරි දෙයක් තියෙනකොට ඔයාට ඒ ගැන නොහිත ඉන්න බෑ. ඔයා වෙන්න පුළුවන් හැම පොසිබිලිටි එකක්ම ගැන ඇනලයිස් කර කර ඉන්නවා. වා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට මොකක් හරි ඉස්සරහට එන්න තියෙන එක්සෑම් එකක් ගැන ඔයා හිත ස්ට්‍රෙස් වෙනවා ඇති. මේක මං පාස් වෙයිද, මේක මං ෆේල් වෙයිද, මේක මෙහෙමුණොත් මට මොනවා වෙයිද? මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔයාගේ ඔළුව ඇතුලේ මතුවෙවි ඔයාට සෑහෙන කරදරයක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඔයා මුලින්ම ජොබ් එකකට ගියා නම් ඔයා ආස කරන ඔයාගේ ජොබ් එක හොයාගෙන ඔයා ජොබ් එකට ගියා. හැබැයි ඒකෙදි වෙන මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඔන්න දැන් ඔයාගේ හිතට ගැටලුවක් තියෙනවා. මාව මෙතනින් අයින් වෙයිද? මේ ජොබ් එකෙන් මාව අයින් කළා දැම්මොත් මට මොනවා වෙයිද? මම ආපහු ඉන්කම් එකක් හොයාගන්නේ කොහොමද? මම කොහොමද ගෙදර ඉන්න අයට කන්න බොන දෙන්නේ? මගේ සැලරි එකට මොකද වෙන්නේ? අනිත් මිනිස්සු මං ගැන මොනවා හිතයිද? ඉතින් මෙන්න මේ වගේ ඇත්තටම ඔයාට මොනවා හරි දෙයක් සිද්ධ වෙලත් නැහැ. හැබැයි එහෙම දෙයක් වෙන්න සම්භාවිතාවක් තියෙනවා කියලා ඔයා ඒක ගැන හිත වොරි වෙවි ඉන්නවා. මේක මම මේ කිව්වා වගේ ඕවර් තින්කින් වෙන්න ඕනේ නැහැ. ඔයාට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඔයාට නර්වස්නස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි සිදුවීමක් ගැන වෙන්න පුළුවන් පොසිබිලිටීස් ගැන හිත ඔයා ඒක ගැන වොරි වෙන එක තමයි අද මේ එපිසෝඩ් එකේදී අපි කතා බහ කරන්නේ. මම මේ කිව්ව වගේ සිනාරියෝ එකක් අපි හැමෝගෙම ජීවිතවල කොයි අවස්ථාවකදී හරි අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද දැන් මෑතකදීම මට වෙච්ච සිද්ධියක් ගත්තොත් මට ප්‍රොජෙක්ට් එකක් බාර දෙන්න තිබ්බ ඩෙඩ්ලයින් එකකට. හැබැයි මම ඒක කරන්න පටන් ගන්නත් කලින් මට ඒකේ අදාළ වෙලාවට දෙන්න පුළුවන් වේද? මේක මට හරියට කරගන්න බැරි වුණොත් මොනවා වේද? මේ ක්ලයන්ට් මම ගැන මොනවා හිතයිද? මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඔළුව ඇතුලේ එහෙ ගමන් කරනවා ඒ දේ පටන් ගන්නත් කලින්. සමහර වෙලාවට මේ එපිසෝඩ් එක බලන ඔයා මේ මොහොතේත් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා ඇති. එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතේ 99%ක්ම අවස්ථාවක් තියෙනවා ඔයා මේ වගේ මොනවා හරි දෙයක් ගැන ඕවර්තින්ක් කර ඉඳලා තියෙන අවස්ථාවක් තියෙන්න. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකට අපිට මුහුණ පානකොට අපේ මයින්ඩ්සෙට් එක අපි හදාගන්නේ කොහොමද? අපිට මොන වගේ දේවල් කරොත් හොඳයිද කියලා උපදෙස් ටිකක් ගන්න පුළුවන් හොඳ පොතක් තියෙනවා. ඒ තමයි ඩේල් කානගීගේ How to Stop Worrying and Start Living කියන පොත. මේ පොතේ කොපීස් මිලියන ගාණක් විකිණිලා තියෙනවා. ඒ වගේමයි මිලියන ගණනකගේ ජීවිතවල පොසිටිව් විදිහට ඉම්පැක්ට් එකක් ඇති කරන්නත් මේ පොතේ තියෙන කරුණු සමන්විත වෙලා තියෙනවා. ඉතින් මේ පොතේ බොහොම සරල හැබැයි ලයිෆ් එක චේන්ජ් කරන්න පුළුවන් අයිඩියාස් ගොඩක් පැක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ පොතේ තියෙන හැම දෙයක් ගැනම අද අපි මේ එපිසෝඩ් එකේදී කතා කරන්නේ නැහැ. නමුත් මේ පොතේ තියෙන සමහර කාරණා ගැන අපි පොඩ්ඩක් විස්තර සහගතව කතා කරනවා. අපි කොහොමද මේ දේවල් අපේ ලයිෆ් එකට පාවිච්චි කරලා මේ යම් දෙයක් ගැන ඕනවට වඩා වොරි වෙන එක අපි නවත්ත ගන්න කියලා. දැන් මේ එපිසෝඩ් එක අපි මේ කරුණු කාරණා කතා බහ කරන්න කලින් මේක හොඳටම ඔයාට රිලේට් කරගන්න පුළුවන් විදිහ තමයි ඇත්තටම ඔයාට ඔයාගේ ලයිෆ් එකේ එහෙම වොරි වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවක් ඔයා මතක් කරගන්න. මොකද මට විශ්වාසයි අනිවාර්යෙන් ඔයාගේ ලයිෆ් එකේ මෙහෙම ඔයාට මතක් කරන්න පුළුවන් එකම එක හරි අවස්ථාවක් තියෙනවා. ඉතින් අන්නේ අවස්ථාව ඔයා පොඩ්ඩක් ඔයාගේ මනසින් මවා ගන්න. පොඩ්ඩක් ඒ අවස්ථාවට ආයි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. දැන් මේ එපිසෝඩ් එක බලන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. අනිවාර්යෙන්ම ඔයා ඉස්කෝලේ යන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා යුනිවර්සිටි එකේ ඔයා මොනවා හරි කෝස් එකක් කරනවා නම් මොන විදිහක හරි এডুকেෂන් පාත්වේ එකක ඉන්න කෙනෙක් මේ එපිසෝඩ් එක බැලීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයා මේ වගේ දේවල් ගැන හොයන්න කියුරියස් නම් ඒත් ඔයා මේ එපිසෝඩ් එක බැලීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාට මොන වගේ අවස්ථාවකදීද ගොඩක්ම වොරි වෙන්න සිද්ධ වුණේ කියලා. දැන් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් විශේෂයෙන්ම ඔයාගේ එක්සෑම් එකක් වෙන්න පුළුවන්. මොකද මම මේ එක්සෑම් එක ෆේල් වුණොත් එහෙමත් නැත්නම් මං බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මට මේ එක්සෑම් එකට ගන්න බැරි වුණොත් ගෙදර කට්ටිය මොනවා හිතයිද? ඒ වගේමයි මට උගන්වපු මගේ ගුරුවරු මොනවා හිතයිද? මගේ යාළුවෝ මොනවා හිතයිද? එහෙමත් නැත්නම් මගේ අනාගතේ මම හිතපු ටාගට් එකට මං යන්නේ කොහොමද? මේ සබ්ජෙක්ට් එක මම හරියට පාඩම් කරලත් නැහැ. ඉතින් ඒ නිසා මට එක්සෑම් එකට යන්නත් බයයි වගේ. ඉතින් මේ එක්සෑම් එකට තව සතියක් දෙකක් විතර තියෙන්නත් පුළුවන්. හැබැයි ඔයා මෙන්න මේ වගේ මේ එක්සෑම් එක හරි විදිහට සිද්ධ වුණේ නැත්තම් වෙන්න පුළුවන් මොන වගේ අවුට්කම්ද කියලා හිත ඔයාගේ මනසින් ඔයා එහෙ මෙහෙ යමින් ඉන්නවා. ඔයාට අදාළ වැඩේ හරියට කරගන්නත් බැරි වෙනවා ඔයා මෙහෙම දේවල් හිතනකොට. ඒ වගේමයි මෙහෙම හිතන එක ඔයාට හරිම කරදරයක්. ඒක සමහර ලාවට කරදරයක් විතරක් නෙමෙයි. ඔයාට ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඔයාට ඔළුවේ කැක්කුමක් එන්න පුළුවන්. ඔයාට මහන්සි ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේමයි ඔයාගේ වටේ ඉන්න ඔයාව ආශ්‍රය කරන කට්ටියට ඔයා නිතර මොකක් හරි ගැටලුවකින් ඉන්නේ කියලා ඒ කට්ටියට ෆීල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේ ඔයාගේ වොරි වීම නිසා සිද්ධ වෙන්න පුළුවන්. හරි. මේ පොතේ කතා කරනවා ස්ටෙප් 3ක සරල විදිහක් අපි කොහොමද මේ
අපි වොරි වෙන එක අපි මේ ඕනාට වඩා හිතන එක ගැන අපි යම් දෙයක් ගැන ඕවතිං කරන එක හිමත්තන්තන් අපි මොකක් හරි දෙයක් ගැන කනගාටු වෙන එක අපි කොහොමද නවත්ත ගන්න කියලා සරල පියවර තුනකින්. ඉදි මේ විලිස් H කැරියර් කියලා පුද්ගලයෙක් ඉන්නවා. මෙයා තමයි මොඩර්න් AC මැසින් එක මැත්තන් එයා කන්ඩිෂන එක ඉන්වෙන්ට් කරගත්තේ. හැබැයි මෙයා මේ එයා කන්ඩිෂන එක ඉන්වෙන්ට් කරගත්තටත් වඩා තව හොඳ දෙයක් ඉන්වෙන්ට් කරගත්තා. ඒ තමයි යා මේ 3 ස්ටෙප් ෆ්‍රේම්වර්ක් එකක් හොයාගත්තා. අපි කොහොමද මේ වොරි වෙන එක නවත්තන්නේ කියන එකට. හරි මම මේක සරල උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්. ඔන්න දැන් හිතන්න ඔයා එක්සෑම් එකට ස්ට්‍රෙස් වෙලා මේ එක්සෑම් එකේ වෙන්න පුළුවන් අවුට්කම් ගැන හිත වොරි වෙන ස්ටුඩන්ට් කෙනෙක්. ඔන්න දැන් මේ ස්ටෙප් එකේ පළවෙනි කාරණාව තමයි what is the worst thing that can happen. ඒ කියන්නේ ඔයා මේ එක්සෑම් එක ෆේල් වුණොත් ඔයාට වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? ඔයා හිතුවට වඩා අඩු ග්‍රේඩ් එකක් ගන්න එක. එහෙමත් නැත්නම් ඔයා එක්සෑම් එක ෆේල් වෙන එක. ඕකනේ වෙන්න පුළුවන් නරකම දේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි can you accept it? ඔයාට ඒක accept කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔයාගේ එක්සෑම් එක ෆේල් වෙන එක ඔයාට accept කරන්න පුළුවන්ද? ඔව් මොකක් හරි හේතුවකින් මොකක් හරි සම්භාවිතාවයකින් ඔයා එක්සෑම් එක ෆේල් වුණොත් ඔයාට ඒක accept කරන්න පුළුවන්. ඒක හරිම කනගාටුදායක අමිහිරි අත්දැකීමක් තමයි යම් කිසි කාලයක් ගත වෙනකන්. හැබැයි ඒක ඔයාගේ ජීවිතයට තර්ජනයක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඔයාට පුළුවන් ඔයාගේ ගුරුවරුත් එක්ක ආපහු කතා බහ කරලා ආයෙමත් ඒ එක්සෑම් එක try කරලා ඒකට හොඳ රිසල්ට් එකක් ගන්න. තුන්වෙනි කාරණාව තමයි how can I make it better? ඊට පස්සේ කාරණාව තමයි මට මොනවද මේක තිබ්බට වඩා හොඳ තත්වයකට පත් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාට කරන්න පුළුවන් දේ තමයි කලින් සැරේට වඩා හොඳට මහන්සි වෙලා හොඳට කාල වේලාව අරගෙන හොඳට ප්ලෑන් එකක් හදාගෙන ඔයාගේ එක්සෑම් එකට රෙඩි වෙලා ඒ එක්සෑම් එක කරන එක. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඕනම වෙලාවක මොනවාම හරි ඔයාට වොරි වෙන දෙයක් තිබ්බොත් ඔයා නැවත හිතන ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රශ්න තුන ඔයාගෙන් අහගන්න. මොකක්ද වෙන්න පුළුවන් නරකම දේ? ඒ නරකම දේ සිද්ධ වුණොත් මට ඒක ඇක්සෙප්ට් කරන්න පුළුවන්ද? ඒ වගේමයි ඊළඟ සැරේ ඒ දේ එහෙම නොවෙන්න මට කරන්න පුළුවන් මොකක්ද? දැන් මටත් කාලයක් ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් තමයි මගේ ඔඩියෝ පොඩ්කාස්ට් එකේ වීඩියෝ වර්ෂන් එකක් පටන් ගන්නකොට මම මේ වීඩියෝ එකක් දැම්මොත් ඒක බලයිද කට්ටිය? ඒ වගේමයි මට හරියට කැමරාව ඉස්සරහට ගිහලා කතා කරගන්න පුළුවන් වේද? ඒ වගේමයි මිනිස්සු මං ප්‍රසන්ට් කරන දෙයට මොන වගේ දෙයක් කියයිද? ඒ වගේමයි මම මේ වීඩියෝ එකකට කරුණු හොයන්න පැය 7-8ක් විතර කාලයක් ගත කරනවා. ඒ වගේම ඒකට ලෑස්ති වෙලා ඒක රෙකෝඩ් කරලා ඒක එඩිට් කරලා ඒක අප්ලෝඩ් කරලා ඒක පබ්ලිෂ් කරනකොට අනිවාර්යෙන් මේක පැය 10ක් 15ක් විතර ගත වෙන වැඩක්. හැබැයි මම මෙච්චර එෆර්ට් එකක් දුන්නට පස්සේ කවුරු හරි මේක බලයිද? කවුරු හරි මොනවා හරි ඒ ගැන නරක දෙයක් කියයිද? ඉතින් ඕක තමයි මට තිබ්බ ලොකුම වොරවීම. ඊට පස්සේ මම මගෙන් මේ ප්‍රශ්නේම අහලා බැලුවා වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද? වෙන්න පුළුවන් නරකම දේ තමයි කවුරුවත් මේ වීඩියෝ එක නොබලින් එක. Can you accept it? මට ඒක accept කරන්න පුළුවන්ද? ඔව්. මොකද මම ඒකට යොදපු මහන්සියෙන් ඇත්තටම මම මේ පොත්පත් කියවලා මම අන්තර්ජාලය ගවේෂණය කරලා මම දෙයක් ඉගෙන ගන්න එකෙන් ඇත්තට මේක මටත් බෙනිෆිට් එකක්. හැබැයි ඒක යම් කට්ටියකට ඉදිරිපත් කරන්න කලින් මම ඒක කියවලා බලලා ඒකෙන් තේරුම් ගන්න දේ මගේ ලයිෆ් එකට මට වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ ඒක කවුරුත් බලන්නේ නැත්නම් එතනින් එහාට ඒක බෙටර් කරගන්න මට මොකක්ද කරන්න පුළුවන්? එක මම ප්‍රසන්ට් කරන විදිය බෝරින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මේක එඩිට් කරන විදිය මදි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මේ කරුණු හොයලා ඉදිරිපත් කරන ටික වැඩක් නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඒ ඔඩියන්ස් එකට ගැලපෙන පරිදි වීඩියෝ එකක් හදන එක තමයි මට කවුරුත් මගේ වීඩියෝස් බලන්නේ නැත්නම් මට කරන්න පුළුවන් දේ. ඉතින් මේක ඔයාට බොහොම සරල දෙයක් වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා ඇත්තටම මොනවා හරි යම් කාරණාවක් ගැන හිත වොරි වෙන කෙනෙක් නම් ඉතින් මෙන්න මේ ප්‍රශ්න තුනට ඔයාට පුළුවන් උත්තර දීලා ඇත්තටම ඔයාගේ හිතට සහනයක් සහ ඔයාගේ හිතට පැහැදිලි අයිඩියා එකක් ගන්න ඔයාට මොනවද ඉස්සරහට කරන්න පුළුවන් කියලා. හරි. අපි යන් දෙවෙනි කාරණාවටත්. ඔන්න දැන් මම ඔයාට පොඩි කතාවක් කියනවා. ඔන්න ඉන්නවා C.I. බ්ලැක්වුඩ් කියලා පුද්ගලයෙක්. එයාට 1943 අවට කාලයේදී බොහොම කරදරවලට මුහුණ පාන සිද්ධ වෙනවා. දැන් ඔයා මෙන්න මේක මනසින් මවා ගන්නකෝ. එයාගේ බිස්නස් එකක් තිබ්බා. ඒ බිස්නස් එක බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තමයි තිබ්බේ. ඒ වගේමයි එයාගේ පුතා යනවා යුද හමුදා සෙබලෙක් විදිහට යුද්ධයට සටන් කරන්න. එතකොට එයාගේ පුතත් එයාගෙන් ඈත් වෙලා යනවා. ඒකත් එයාට හරි මානසික වදයක් වුණා. ඒ වගේමයි එයාට බංකොලොත් භාවය එයාගේ තිබ්බ මුදල් ප්‍රශ්න හින්දා එයා හිටපු ගෙදරත් එයාට නැති වෙන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේමයි එයාගේ ගෙදරට තිබ්බ වෝටර් සප්ලයි එකත් එයාට නැති වෙලා ගියා. ඒ වගේම එයාගේ වාහනේත් කැඩිලා එයාට ඒ වාහනේ හදාගන්නත් කිසිම විදිහක වත්කමක් තිබුණේ නැහැ. ඒ වගේම එයාට දුවෙක් ඉන්නවා. එයාගේ දුවත් කොලෙජ් එකට යන කෙනෙක්. හැබැයි එයාට ඒ දුවගේ කොලෙජ් ෆී එක ගෙවන්නවත් එයාට වත්කමක් අතේ මුදලක් තිබුණේ නැහැ. ඉතින් ඔයාලට පේනවා එයාට වොරි වෙන්න කරුණු කාරණා 6ක්ම තිබ්බා. ඉතින් දැන් ඇත්තටම අපි වගේ කෙනෙක්ට මේක වුණා නම් අපි ඇත්තටම මානසිකව ගොඩාක් පල්ලෙහාට වැටලා අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. හැබැයි බ්ලැක්වුඩ් මහත්මයාට ටිකක් විදිහේ වෙනස් අප්‍රෝච් එකක් තිබ්බා ප්‍රශ්න දිහා බලන.
ඉතින් එයා එක වෙලාවකට එක දෙයකට විතරක් අවධානය යොමු කරන්න පුරුදු වෙච්ච පුද්ගලයෙක්. ඉතින් ඔන්න හැමදාම එයා උදේ නැගිට්ටට පස්සේ එයා සන්රයිස් එක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා යාටම කියා ගන්නවා today's all I got. අද දවස් තමයි මට තියෙන්නේ කියලා. ඒ වගේමයි එයා කිසිම දෙයක් එක සැරේ ෆික්ස් කරන්න try කරේ නෑ. එයා ඒ දවසේ අවධානය යොමු කරලා එයාට කරන්න පුළුවන් එක දෙයක් විතරක් එයා හරියට කරනවා. උදාහරණයක් විදිහට එයාට හම්බෙන ඉන්කම් එක මදි එයාගේ දේවල් කරගන්න. එයා යාගේ යාළුවෙක්ට කතා කරලා කියනවා එයාට නෝමල් වර්ක් අවර්ස් වලින් පස්සේ තව වැඩිපුර පැයක් දෙකක් එයාට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ වැඩ කරලා එයාට යම් මුදලක් හොයාගන්න දෙයක් එයාට හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් අන්න ඒ විදිහට එයා එක ප්‍රශ්නවලට එයා එක සැරේට විසඳුම් හෙව්වා. ඉතින් හරියටම මාස 18ක් ගියාට පස්සේ එයා ආයිමත් එයාගේ වොරීස් 6 ගැනම හොයලා බැලුවා. හැබැයි ඒ ක්‍රමයට හොයලා බලද්දී ඔන්න එයාගේ බිස්නස් එකත් බංකොලොත් භාවයට යන්න තිබ්බ එක කිසි ගැටලුවක් නැතුව ඔන්න දැන් සාමාන්‍ය මට්ටමින් දුවනවා. ඒ වගේමයි එයාගේ පුතත් යුද්ධයට ගිහිල්ලා කිසි ගැටලුවක් නැතුව ආපහු ගෙදර ආව පරිස්සමට. ඒ වගේමයි එයාගේ ගෙදරත් එයාට කිසිම ගැටලුවක් නැතුව රෙන්ට් එක ගෙවාගෙන යන්න පුළුවන් කමක් තිබ්බා. ඒකෙත් කිසිම ගැටලුවක් එයාට උනේ නැහැ. ඒ වගේමයි එයාට වතුරත් හොයාගන්න පුළුවන් කමක් තිබ්බා. එයාගේ වතුර සප්ලයි එක නැති වුණාට. ඒ වගේමයි එයාගේ වාහනේත් එයා හදාගෙන එයාගේ දුවගේ කොලෙජ් ෆී එකත් එයාට ගෙවලා ඉවර කරන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම බැලුවාම එයා බය වෙච්ච කිසිම දෙයක් එයාට සිද්ධ වුණේ නැහැ. මොකද එයා බය වුණා මුලින්ම. එයාගේ බිස්නස් එක එයාට නැති වෙලා යයි. එයාගේ ගෙදර එයාට නැති වෙයි. ඒ වගේමයි එයාගේ පුතා යුද්ධයට ගිහිල්ලා එයාට මොනවා හරි කරදරයක් වෙයි. ඒ වගේමයි එයාගේ දුවගේ කොලෙජ් ෆී එක එයාට ගෙවා ගන්න බැරුව දුවට කොලෙජ් එකෙන් ඩ්‍රොප් අවුට් වෙන්න වෙයි. ඒ වගේම එයාට පාවිච්චියට ගන්න වතුර නැතුව එයාට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙයි කියලා එයා හිතුවා. ඒ වගේමයි එයාගේ වාහනේ හදාගන්න බැරි වෙන නිසා එයාට හදිස්සියට එහෙට මෙහෙට ගිහිල්ලා ඒ අදාළ වැඩ කටයුතු ටික කරගන්න බැරි වෙයි කියලාත් එයා බය වුණා. හැබැයි එයා බය වෙලා ඒ දේවල් ගැන වොරි වුණාට ඒ කිසිම දෙයක් එයාට සිද්ධ වුණේ නැහැ. ඉතින් එයා අන්තිමට මොකද කරේ? ඒ හැමදේම ගැන වොරි වෙන එක නවත්තලා එයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් වලට එක දවසකට එක දෙයකට අවධානය යොමු කළා. එයා ඒ දේවල් ෆික්ස් කරන්න try කරා. එහෙම නැතුව අර හැමදේම ගැන හිත කොහෙට හරි වෙලා මනෝපාරක් ගහගෙන ඒ තියෙන වොරිවීම ඇතුළෙම හිර වෙලා එයා ඒ දේවල් ගැන කල්පනා කර විතරක් හිටියේ නෑ. ඒ වෙනුවෙන් කරන්න අවශ්‍ය ඇක්ෂන්ස් ටික එයා ගත්තා. දැන් හිතන්නකො සමහර වෙලාවට ඔයාටත් ඉස්කෝලේ හරි කැම්පස් එකේ හරි ඔයා කරන පාඨමාලාව හැරි මොන හරි ස්ටෆ්ස් තියෙන්න පුළුවන්. ඒ වගේමයි ඔයාගේ ෆැමිලි එකේ දේවල් වලට මොන හරි ගැටලු තියෙන්න පුළුවන්. ඒ වගේමයි හිතන්නකො ඔයාගේ ලැප්ටොප් එකත් කැඩිලා ඔයාට ඒ හින්දා මුකුත් වැඩ කරගන්න විදිහකුත් නැහැ. ඉතින් ඔයාට තියෙන ගැටලුවක් තමයි කොහොමද මම මේ හැමදේම ෆික්ස් කරන්න කියලා. ඉතින් ඔයාට මේ හැමදේටම එක සැරේ අවධානය දෙන්න බෑ. ඔයාට පුළුවන් එක දවසකට එක වැඩක් ගැන හිතන්න. ඔයාට පුළුවන් එක දවසක් අරගෙන හරි. අද මම මේ ටයිම් එක යොදවලා මගේ ලැප්ටොප් එක ගිහිල්ලා ෆික්ස් කරගන්නවා. ඊට පස්සේ තමයි මම අනිත් දේවල් ගැන බලන්නේ. ඉතින් ඒ නිසා ඔයාට මේකෙන් ගන්න පුළුවන් දේ තමයි ඔයාට එක සැරේ ප්‍රශ්න 10ක් 12ක් ඔයාගේ ඔළුවේ තියෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ එකින් එකට පැන ඒ හැම එක ගැනම වොරි වෙවි හිටියොත් ඔයාට ඉතින් ඉස්සරහට යamak නැහැ. ඔයා එතනම හිර වෙලා ඉන්නවා. ඔයා කරන්න ඕන එක සැරේකට එක ප්‍රශ්නයක් තෝරගන්න. අනිත් හැම ප්‍රශ්නයක් ගැනම తాවකාලිකව අමතක කරන්න. ඊට පස්සේ අර එක ප්‍රශ්නය විසඳන්න ඔයාට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න. ඉතින් ඒ ප්‍රශ්නය යම් තාක් ප්‍රමාණයකට විසඳගත්තට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ ප්‍රශ්නයට යන්න. අන්න ඒ වගේ එකින් එකට ඔයා ගිහිල්ලා සොලියුෂන් හොයන්නයි අවශ්‍ය. එහෙම නැතුව ඒ හැම දේ ගැනම වොරි වෙවි ඔයාගේ ලයිෆ් එක එකම තැනක නතර කරගෙන ඉන්න එක නෙමෙයි ඔයා කරන්න ඕන. ඉතින් ඔන්න ඕක තමයි මේ දෙවනි ආදර්ශය අපිට මේ පොතේ තියෙන කරුණු වලින් ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේ පොතේ තවත් වැදගත් කාරණාවක් ගැන කතා කරනවා. ඒ තමයි අපේ ජීවිතය හැඩගැහෙන්නේ අපි හිතන පතන විදිය අනුව කියලා. ඒ කියන්නේ ඔයා නිතරම හිතනවා නම් මට මේ දේ කරගන්න බෑ, මං ෆේල් වෙනවා කියලා, ඔයාට හම්බෙන අවුට්කම් එකත් බොහෝ දුරට ඔයා ඒ හිතන පතන දෙයට සමාන වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඇත්තටම හිතනවා නම් පොසිටිව් විදිහට මට මේ දේ හොඳට කරගන්න පුළුවන්, මට කරන්න අවශ්‍ය වෙන්නේ උත්සාහවන්තව හොඳට අවධානය යොමු කරලා මේ දේ කරගන්න විතරයි කියලා ඔයා පොසිටිව් විදිහට හිතනවා නම් ඒකෙන් ඔයාට පොසිටිව් අවුට්කම් එකක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඕනම දෙයක් ගැන හිතන පතන විදිහ සෑහෙන්නම වැදගත්. මොකද ඔයා නිතරම හිතන්නේ මට දෙයක් කරන්න බෑ, මං ෆේල් වෙනවා, ඒ වගේමයි මම මොන දේ කරත් හරියන්නේ නැහැ. ඔයාගේ සිතුවිලි පැටර්න් එක තියෙන මේ විදිහ නම් ඔයාගේ ලයිෆ් එකේ ඔයාට ෆිසිකලි උනත් දෙයක් හරියට කරගන්න බෑ. ඔයාට නිතරම මේ ගැන හිතනවා, ඔයාට හරිම ඕෆුල් ෆීලිං එකක් තියෙන්නේ, ඔයාට හරිම පරාජිත හැඟීමක් තියෙන්නේ, ඔයාට ඔලුහරි දෙනවා, ඔයාගේ අතපයරි දෙනවා, ඔයා හරියට නිකන් ලෙඩෙක් ගන්නට වැටලා තමයි ඉන්නේ. ඔයාගේ තෝට් පැටර්න් එක මෙහෙමනම් තියෙන්නේ. හැබැයි ඔයා නිතරම හිතනවා නම් මට මේක කරගන්න පුළුවන්, මට අවශ්‍ය වෙන්නේ යම් ආකාරයක කැපකිරීමක් කරන්න විතරයි. මෙන්න මේ වගේ ඔයාට පොසිටිව් විදිහට හිතන්න පුළුවන් නම් ඇත්තටම ඔයාට ෆිසිකලිත් ඒකට අවශ්‍ය සපෝට් එක ඒ විදිහට හම්බෙනවා. මේ පොතේ පොඩි ට්‍රික් එකක් ගැනත් කියනවා. ඒකට කියන්නේ ඩේ ටයිට් කම්පාර්ට්මන්ට්ස් කියලා. නිකන් වචනය ඇහුවහම බය වෙනවද? හැබැයි මේකේ බොහොම සිම්පල් අයිඩියා එකක් තමයි තියෙන්නේ. මේකෙදි සරලවම කියන්නේ ඔයා ෂට් ඩවුන් කරලා දාන්න ඕන ඊයේ හෙටයි කියන කන්සෙප්ට් එක.
ඔයා මේ අද මේ ප්‍රසන්ට් එක කියන මොහොතේ ජීවත් වෙන්න ඕන. හරියට නිකන් මයින්ඩ්ෆුල්නස් එක වගේ කන්සෙප්ට් එකක් නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ යාළුවෙක් හිටියා. එයා ජොබ් එකකට ගියා. හැබැයි එයාට යම්කිසි හේතුවක් හින්දා එයාට ඒ ජොබ් එක නැති වුණා. ඒකෙන් එයා සෑහෙන්නම මානසිකව වැටුණා. එයා නිතරම හිතුවේ එයාට ඒ ජොබ් එක නැති වෙන්න සිද්ධ වෙච්ච සිදුවීම ගැන. ඒ වගේමයි ඊට පස්සේ අනාගතයේදී දැන් මට ජොබ් එකක් නැහැ මගේ අනාගතය ගැන මොනවා වෙයිද කියලා එයා ගොඩාක් කල්පනා කරා. ඒකෙන් එයා සෑහෙන්න ස්ට්‍රෙස් වුණා. නොකා නොබී කෙට්ටුණා. ඉතින් මේ වගේ ගොඩාක් කරදර වුණා එයා වොරි වෙච්ච හින්දා. හැබැයි ඇත්තටම එක දවසක් එයා නොදැනුවත්ව හරි මේ ට්‍රික් එක එයා පාවිච්චි කරා. එයා තවදුරටත් යස්ටර්ඩේ ඒ කියන්නේ ඊයේ එහෙම නැත්නම් අතීතය මේ එයාට ජොබ් එක නැති වෙන සිද්ධ වෙච්ච කාරණාව ගැන හිත වොරි වෙන එක එයා නතර කරා. ඒ වගේමයි අනාගතය ගැන. අනාගතයේදී දැන් මට ජොබ් එකක් නැහැ මට සැලරි එකක් නැහැ මට මොකක්ද වෙන්නේ මේ ගැන හිත අනාගතේ ඒ කියන්නේ ටුමෝරෝ ඒ ගැනත් එයා හිතන එක නතර කරා. හිතන එක නතර කළා එයා ඇත්තටම මේ මොහොතේ එයාට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා එයා කල්පනා කරා. ඉතින් එයා යාගේ CV එක වෙනස් කරලා එයා ගොඩක් කම්පනීස් වලට ඇප්ලයි කළා. සතියක් වගේ කාලයක් ඇතුළත තව ජොබ් ඔපචුනිටි එකක් හොයාගෙන එයාට ජොබ් එකකට යන්න පුළුවන් වුණා. ඉතින් ඔයාටත් මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් දැන් ඔයා දන්නවා මෙහෙම ට්‍රික් එකක් තියෙනවා කියලා. අර මගේ යාළුවා සෆර් කරා වගේ ඔයාට මාස ගාණක් සෆර් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයා දන්නවා ඔයා කරන්න අවශ්‍ය දේ තමයි ඊයේ ගැන, ඒ කියන්නේ අතීතය ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි හෙට ගැන, ඒ කියන්නේ අනාගතය ගැන හිතන්නත් අවශ්‍ය නැහැ. ඔයා මේ දෙකම ගැන හිතන එක නවත්තලා මේ මොහොතේ ඔයාට තියෙන ගැටලුව වෙනුවෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හිතලා ඒකට පිළියමක් යොදන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් වෙයි ගොඩක් ඉක්මනට ඔයාට ඔය වොරි වෙන ප්‍රශ්නෙන් එළියට එන්න. ඊළඟ කාරණාව තමයි turning pain into power. මේකත් මං ගොඩක් ආස කාරණාවක් තමයි මේකේ තියෙන. දැන් සමහර වෙලාවට අපේ ලයිෆ් එකේ දේවල් අපිට අවශ්‍ය වෙන විදිහට සිද්ධ වෙන්නේ නැහනේ. හරියට නිකන් ලයිෆ් එක අපිට කම්මුල් පාරක් ගහනවා වගේ දේවල් අපේ ලයිෆ් එකේ අපිට සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔයා ඇඳන් යන ඇඳුම ගැන ඔයාගේ යාළුවෝ එක එක ඒවා කිය ඔයාව විහිළුවක් කරගන්නවා. එහෙමත් නැත්නම් ඔයාගේ බොඩි ෂේප් එක, එහෙමත් නැත්නම් ඔයා කොණ්ඩේ කපලා තියෙන විදිහ, එහෙමත් නැත්නම් ඔයා ඇවිදින විදිහ මොනවාම හරි දෙයක් කිය ඔයාව විහිළුවට ගන්නවා. එහෙමත් නැත්නම් ඔයා කාලයක් තිස්සේ ඔයාට ගන්න අවශ්‍ය දෙයකට ඔයා මුදල් එකතු කරනවා. හැබැයි අන්තිම මොහොතේ ඔයාට මොකක් හරි හේතුවක් නිසා ඒක ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මුදල් ඔයාට වෙන දෙයකට වියදම් කරන්න වෙනවා. එහෙමත් නැත්නම් ඔයා ගන්න හිතපු දේ out of stock වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාට වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ හිතට එන ඒ වේදනාව, ඒ දුක, ඒ පේන් එක ඔයාට පුළුවන් ඇත්තටම පවර් එකක් කරගන්න. මේ පොතේදී කතා කරනවා ඊඩිත් ඇල්ඩ්‍රඩ් කියලා ගැහැණු ළමයෙක් ගැන. එයාට කොහේ ගියත් එයාට ෆීල්ලු නැහලු එයා එතෙන්ට ෆිට් වෙනවා කියලා. ඒ කියන්නේ එයාගේ යාළුවෝ අතරට ගියත්, එයා ඔෆිස් එකේ වැඩ කරන්න ගියත්, කිසිම සමාජ ස්තරයකට ගිහිල්ලා එයා මිනිස්සුත් එක්ක කතා බහ කරලා සෝෂලයිස් වෙනකොට ඒ කිසිම තැනකට එයාව ෆිට් වෙන්නේ නැහැ වගේ හැඟීමක් එයාට තිබුණා. එයා නිතරම තමන් නොවන වෙන කෙනෙක් වෙන්න ගියා. හැබැයි අනිත් අයට එයාව ඒ විදිහට අවශ්‍ය වුණෙත් නැහැ. ඒ වගේමයි එයාත් තේරුම් ගත්තා එයාට කොතෙන්ටවත් ගිහලා ෆිට් වෙන්න බෑ කියලා. ඉතින් මේක යාට ලොකු මානසික වදයක් වුණා. එයා අන්තිමටම ගිව් අප් කරන්න තීරණය කළා දාලා කිසිම දෙයක් හරියන්නේ නැති වැඩක් නැති කෙනෙක් මම කියලා. හැබැයි එයා අන්තිමට තීරණය කරනවා හරි. මට දැන් තව කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මට people pleaser කෙනෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම වෙන කෙනෙක් වෙන්න උත්සාහය අතහැරලා දාලා මම ඇත්තටම මගේ ස්වභාවික විදිහට මම වෙන්න හදනවා කියලා එයා තීරණය කරා. ඉතින් ඔන්න එයා හැමෝම අනුකරණය කරලා අනිත් අය අඳින පළඳින විදිහට අඳින පළඳින එක එයා නැවැත්තුවා. එයා තමන් ආස කරන දේවල් ඇඳා. ඒ වගේමයි එයා කියවන පරිහරණය කරන දේවල් එයා තව කොතෙන්ටවත් ෆිට් වෙන්න උත්සාහ කරන්නේ නැතුව තමන් කරන දේවල් තමන් කරගෙන ගියා. ඉතින් මෙයා මේ දේවල් කරගෙන යනකොට ඇත්තටම එයා ඒ කරන දේට ආස, ඒ වගේමයි එයා ඒ කරන දේත් එක්ක ගැලපෙන පිරිසක් එයා වටා එකතු වෙලා එයාට පුළුවන් වුණා ඒ වගේ පිරිසක් එක්ක සෝෂලයිස් වෙන්න. ඉතින් මේ ක්‍රමයට එයාගේ ජීවිතේ ගොඩක් යාළුවෝ එයාට හම්බුණා. ඒ වගේමයි එයා ආදරය කරන කෙනාවත් එයාට හොයාගන්න පුළුවන් වුණා. එයා වෙන්න උත්සාහ කරපු නිසා. ඉතින් ඒ හින්දා ඔයාට ඔයාගේ ලයිෆ් එකෙත් මේ වගේ ප්‍රශ්න ඇවිල්ලා ඇති. ඉතින් ඒ නිසා ඔයා නිතරම තමන් වෙන්න උත්සාහ කරන්න, තමන් වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා. සමහර වෙලාවට ඔයා මොකක් හරි විෂයකට අදක්ෂ ඇති. ඔයාගේ ගුරුවරු ඔයාට කියලා ඇති ඔයාට නම් කවදාවත් මේක හරියට කරන්න බෑ. ඔයාට නම් කවදාවත් මේක ඉගෙන ගන්න බෑ කියලා. ඒ වගේ වෙලාවට ඔයා ඒ පුද්ගලයාට වෛර කරන්න එපා. ඒ පුද්ගලයා ඒ කියපු දේ ගැන විතරක් හිතන්න. කවුරු හරි කෙනෙක් මට කියනවා මට මේ දේ කරන්න බෑ කියලා. එහෙනම් ඔයා මේ පුද්ගලයා ගැන වෛර බැඳ ගන්න එපා. ඒ පුද්ගලයාත් එක්ක ඔයා තරහ වෙන්න එපා. ඔයා හිතන්න මට මේ දේ ඇත්තටම කරන්න බැරි නම් මම කොහොමද මේ දේ හරියට කරන්නේ කියලා. ඊට පස්සේ ඔයා අන්න ඒ දේට මහන්සි වෙලා ඔයා ඒ දේ ගැන ફોකස් කරන්න.
එතකොට ඔයාට පුළුවන් වෙනවා ඒ දේ හරියට කරගන්න. ඊට පස්සේ ඔයාව ක්‍රිටිසයිස් කරපු එහෙමත් නැත්නම් ඔයාට දොස් කියපු ඔයාව අපහසුතාවයට පත් කරපු පුද්ගලයන්ට තේරෙයි ඇත්තටම ඔයාට යමක් කරන්න පුළුවන් කියලා. මොකද අපි ගොඩක් වෙලාවට කරන්නේ කවුරු හරි කෙනෙක් අපිට බැන්නහම අපිට බැනපු පුද්ගලයා ගැන පුද්ගල වෛරයක් අපේ හිතේ හදාගන්න එක. එහෙම නැතුව ඇත්තට මේ පුද්ගලයා බැන්නේ ඇයි? ඒ බැනපු දෙයට මට ඇත්තටම මගේ පැත්තෙන් මොන හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා අපි උත්සාහයක් දරන්නේ නැහැ. ඉතින් වත් එහෙම කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් පොඩ්ඩක් ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ඔයාව ක්‍රිටිසයිස් කරොත් එහෙම නැත්නම් කවුරු හරි ඔයාට බැන්නත් කවුරු හරි ඔයාට හිතට දෙන දෙයක් කිව්වත් ඇත්තටම ඒ කෙනත් එක්ක වෛරයෙන් ඉන්නේ නැතුව ඒ කෙනා කියපු දේ වෙනුවෙන් ඔයාට මොන හරි දෙයක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න ඔයාට දැන් ඔන්න හිතලා බලන්න පුළුවන්. ඉතින් මම මේ පොතේ තිබ්බ ප්‍රධාන දේවල් කිහිපයක් විතරයි ඕගොල්ලන්ට ඉදිරිපත් කරේ. ඉතින් මේ පොතේ තව ගන්න අවශ්‍ය පොඩි ටිප්ස් ටිකක් තියෙනවා. මම දැන් ඒ ටිකත් ඔයාට කියාගෙන යන්නම්. පළවෙනි කාරණාව තමයි keep busy. ඒ කියන්නේ ඔයා නිතරම මොන හරි දේවල් කර busy වෙනවා නම් හිතන්නකෝ ඔයා සෙල්ලම් කරනවා. ඔයා උයනවා. එහෙමත් නැත්නම් ඔයාගේ ඉස්කෝලේ වැඩ, ඔයාගේ ඩිග්‍රී එකේ වැඩ, ඔයාගේ කෝස් එකේ වැඩ ඔයා මොන හරි කරනවා. එතකොට ඔයාට ඇත්තටම දේවල් ගැන මනසින් හිත වොරි වෙන්න ටයිම් එකක් නැහැ. ඉතින් ඒ නිසා ඔයා ඇත්තටම මොනවා හරි වොරි වෙන පීරියඩ් එකක නම් යන්නේ. ඔයාට පුළුවන් ඔයා ආස දේවල් කර ඔයාට පුළුවන් බිසි වෙන්න. එතකොට ඔයාට වොරි වෙන්න ඉඩක් සහ කාලයක් නැති වෙලා යනවා. මොකද මම දන්නේ යාළුවෙක් හිටියා ඇත්තටම එයා ස්ට්‍රෙස් වුණාම එයා වොරි වෙද්දී එයා කරන්නේ චිත්‍ර අඳින එක. ඒකෙන් එයාට ලොකු සහනයක් හම්බෙනවා. මොකද චිත්‍රයක් අඳිනකොට එයා ඒ චිත්‍රය හරියට එන්නේ කොහොමද? ඒක අඳින්නේ කොහොමද? ඒක වර්ණ ගන්වන්නේ කොහොමද? එයා ඒ දේවල් වලට තමයි ફોකස් කරන්නේ. එතකොට එයාට ඒ සිද්ධිය ගැන වොරි වෙන්න අවශ්‍යතාවයක් ඉඩක් එන්නේ නැහැ. ඉතින් මේකත් ඔයාට වොරි වෙන එක නවත්තම ගන්න බැරි නම් ඔයාට පුළුවන් ඔයා ආස දෙයක් කරන්න. එතකොට ඔයාට වොරි වෙන්න ටයිම් එකක් නැති වෙලා යනවා. ඒ වගේමයි ඔයා ඇක්සෙප්ට් කරන්න ඕන ඔයාට චේන්ජ් කරන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා කියලා. හිතන්නකෝ ඔයා කොහේ හරි ට්‍රිප් එකක් යන්න දාගෙන තියෙන දවසක්. ඉතින් ඒ දවසේ හොඳට අවුව පායලා හොඳට ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම ඒ දවසේ උදේ ඉඳන් ධාරානිපාත වර්ෂාවක් එක්ක වහින්න ගන්නවා. ඔයාට ඒ පික්නික් එක යන්න බැරි වෙනවා. එතකොට ඔයාට සෑහෙන කේන්ති යනවා. මට මේ දේ මෙහෙම කරගන්න තිබ්බනම් අයියෝ මටමයි මේක වෙන්නේ කිය ඔයා ඒ සිද්ධිය ගැන හිත වොරි වෙනවා. හැබැයි ඔයා තේරුම් ගන්න ඕන ඔයාට කාලගුණය කන්ට්‍රෝල් කරන්න බෑ. ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ තමයි හරි. දැන් ඔයාට ඒ පික්නික් එක යන්න වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔයාට ඒ ට්‍රිප් එක යන්න විදිහක් නැහැ. හැබැයි ඒ වෙනුවට මම මේ ට්‍රිප් එක තනියම නම් යන්න හිටියේ මට පුළුවන් වෙන දෙයක් කරන්න. එහෙමත් නැත්නම් ඒ ට්‍රිප් එක යන්න හිටපු සෙට් එකත් එක්ක මට පුළුවන් ඇත්තටම වෙනින් දෙයක් කරන්න. ඉතින් නිතරම මතක තියාගන්න ජීවිතේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා. හැබැයි අපි මිනිස්සු විදිහට ගොඩක් වෙලාවට කරන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයට අපි බැන අපේ කාලය නාස්ති කර ඉන්නවා. එහෙම නැතුව අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ අතේ පව එක තියෙන දේ ගැන අපි අවධානය යොමු කරලා දේවල් කරන්නේ නැහැ. මොකද ඉස්සරහට එන තියෙන එක්සෑම් එකක් අමාරු වෙයිද නැද්ද කියන එකට ඔයාට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. ඒකට කන්ට්‍රෝල් එක තියෙන්නේ මේ පේපර් එක හදන කෙනාට. ඔයාගේ අතේ තියෙන කන්ට්‍රෝල් පාර්ට් එක තමයි හරි විදිහට වැඩ ටික කළා මොන විදිහේ පේපර් එකක් ආවත් එක්සෑම් එක ලියන්න පුළුවන් ගානට ඔයාගේ පැත්තෙන් දේවල් ටික හදාගන්න එක. ඉතින් ඒ නිසා නිතරම ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් වලට විතරක් අවධානය දෙන්න ඔයා උත්සාහ කරන්න. ඊට පස්සේ කියනවා ටිකක් උදේ නැගිටින්න කියලා. අපි ගොඩක් අය කරන්න අමාරු වැඩක් නේද? ඉතින් මේ පොතේ කියලා තියෙනවා ඔයා පොඩ්ඩක් උදේ නැගිටලා අඩුම තරමේ පැයක්වත් අරගෙන ඔයාගේ ඒ දවසේ කරන්න තියෙන දේවල් ප්ලෑන් කරන්න කියලා කලින්. එතකොට ඔයාට ඒ ප්ලෑන් එකට අනුකූලව ඒ ප්ලෑන් එකෙන් තිබ්බ 100කට 50කටවත් වඩා වැඩි ප්‍රමාණයක් ඔයාට පුළුවන් කරලා ඉවර කරන්න කිසිම සැලසුමක් නැතුව ඔයාගේ දවස ස්ටාර්ට් කරලා ඒ දවස ගෙවනවට වඩා කියලා. ඒ වගේමයි help someone උදව් කරන්න කාට හරි. ඒ කියන්නේ ඔයා gratitude එක පෙන්වන්න කාටම හරි. ඒක සුරතල් සතෙක් වෙන්න පුළුවන්, ආගන්තුකයෙක් වෙන්න පුළුවන්, ඔයා දන්න කෙනෙක් වෙන්න පුළුවන්. කාට හරි මොනවා හරි දෙයක් දෙන්න. කාට හරි හොඳට හිත හැදෙන වචනයක් හරි කියන්න. ඒකෙන් ඔයාට ඇත්තටම හොඳ ආකාරයක සතුටක් ඔයාට ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා නිතරම තව කෙනෙක්ට පොඩිම හරි උදව්වක් කරන්න. ඊට පස්සේ හොඳට නිදා ගන්න. අපි දැන් නිින්ද ගැන නම් මේක එපිසෝඩ් ගණනාවක් කතා කරන්නේ නේද? මම පල්ලෙහාන ලින්ක් එක දාලා තියන්නම්. ඔයාට පුළුවන් ගිහිල්ලා ඕනනම් ආයෙමත් එපිසෝඩ්ස් ටික බලන්න. හොඳ නිින්දක් ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ හැමදේම ඔයාට පුළුවන් එපිසෝඩ්ස් ටිකෙන් හොයාගන්න. හරි. එහෙනම් ඔන්න ඔය විස්තර ටික තමයි අද මට මේ එපිසෝඩ් එකේදී කියන්න තියෙන්නේ. ඉතින් ඔයා වැඩිදුරටත් ඉන්ට්‍රෙස්ට් නම් මම පල්ලෙහාන් ලින්ක් එක දාලා තියන්නම්. ඔයාට පුළුවන් මේ පොත හොයාගෙන කියවලා මේ පොතේ තව ගොඩක් දේවල් තියෙනවා ඔයාගේ ලයිෆ් එකට ගන්න. ඉතින් එහෙනම් ඔන්න ඔයා මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ස්ට්‍රෙස් වෙන කෙනෙක් නම් වොරි වෙන කෙනෙක් නම් ඔන්න හොඳ හුස්මක් ගන්න. ඒක නවත්තන්න. ඔයාට මේ එපිසෝඩ් එකේදී මම මේ මෙන්ෂන් කරපු ස්ටෙප්ස් කීපයක් හරි ෆලෝ කරලා ඔයාට පුළුවන් ඔන්න එකෙන් ගොඩ වෙන්න. හරි. එහෙනම් ඔන්න ඔයාගේ ලයිෆ් එකේ ස්ටෝරි එක වෙන කාටවත් ලියන්න දෙන්න එපා. ඔයාගේ ලයිෆ් ස්ටෝරි එකේ ඉන්න වීරයා ඔයාම වෙන්න. එහෙනම් අපි ආයෙමත් අලුත් එපිසෝඩ් එකකින් ඉක්මනින්ම හම්බෙමු.